Welcome to AutoLens. ඉතින් අද අපි කතා කරන්නේ 2025 2026 brand new zero mileage වාහනවල මේ දවස්වල මිල ගණන් කොහොමද යන්නේ කියලා. ඉතින් මුලින්ම අපි ගෙනත් තියෙනවා Suzuki Wagon R ZX Premium model එක. ඉතින් මේකේ market value එක මේ දවස්වල යන්නේ ලක්ෂ 90ක් විදියට. ඉතින් මේකේ exterior look එක මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. interior එක මෙන්න මේ විදියට. සහ පිටිපස්ස මෙන්න මේ ලුක් එක තමයි තියෙන්නේ. ඉතින් දෙවෙනියට අපි අරන් වෙලා තියෙනවා Suzuki Wagon R Custom ZX එක. ඉතින් මේකේ මුදල දැන් යන මාකට් වැලියු එක 87මාරක් විදිහට තමයි දාලා තියෙන්නේ. මේක ඉස්සෙල්ලා පෙන්වුව එක වගේම එක්ස්ටීරියර් එක සමානයි වෙන්නේ. මේකේ ඔප්ෂන්ස් වල එච්චර ලොකු වෙනසක් නැහැ. ඉතින් ඊළඟට අපි ගෙනත් තියෙනවා Suzuki Every Turbo model එක 2025 zero mileage එක. මේකේ එක්ස්ටීරියර් ලුක් එක තියෙන්නේ මෙන්න මේ විදිහට, ඉන්ටීරියර් එක තියෙන්නේ මේ විදිහට. මේකේ 84.90ක් විදිහට තමයි දැන්ට මාකට් එකේ මේක දාලා තියෙන්නේ. ඉතින් ඊළඟට අපි ගාව තියෙනවා Suzuki Spezia Custom XS කියන මොඩල් එක. මේකේ එක්ස්ටීරියර් ලුක් එක බෑක් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉන්ටීරියර් එක තියෙන මේ විදිහට. ඉතින් මේ Spezia Custom එක මේ දවස්වල 89.75ක් වගේ මුදලකට තමයි මේක දාලා තියෙන්නේ. ඊළඟට තියෙනවා Suzuki Spezia Custom XS Turbo මොඩල් එක. මේක කලින් එක turbo නෙමෙයි, මේක turbo මොඩල් එක. ඉතින් මේකේ ගාන ලක්ෂ 96ක් විතර වෙනවා. මේක එක්ස්ටීරියර් ලුක් එක තියෙන මෙන්න මේ විදිහට. ඉන්ටීරියර් එක තියෙන මෙන්න මේ විදිහට. සහ පිටිපස්ස මෙන්න මේ ලුක් එක තමයි තියෙන වහන. ඊළඟට අපි ගාව තියෙන Honda Vezel Z 2024 මොඩල් එක. මේකේ මාකට් වැලියු එක යන්නේ දැන්ට ලක්ෂ 176ක් විදිහට. ඉන්ටීරියර් එක තියෙන මේ විදිහට. සහ පිටිපස්ස ලුක් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා Honda Vezel Z 2025 මොඩල් එක. ඒ ඉස්සෙල්ලා බැලුවේ 2024, මේ 2025. ඉතින් මේකේ මාකට් වැලියු එක 181ක් ලක්ෂ 181ක් විදිහට තමයි තියෙන්නේ. වාහන දෙකේ ඇත්තටම ලොකු වෙනසක් නැහැ. ඔප්ෂන්ස් වල පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. එක්ස්ටීරියර් එකෙන් ගත්තාම ඇත්තටම මේ වාහන 2024 සහ 2025 මොඩල් එකේ ලොකු වෙනසක් නැහැ. ඊළඟට තියෙනවා Toyota Rumi GT Turbo 2025 මොඩල් එක. පිටිපස්ස ලොක් එකේ තියෙන මෙන්න මේ විදිහට. මේකේ මාකට් වැලියු එක දැනට යනවා ලක්ෂ 112ක් විදිහට. Mitsubishi EK Wagon X Cross 2025 මොඩල් එක. මේකේ මාකට් වැලියු එක දැනට තියෙනවා 84.75ක් විදිහට. මේ zero mileage brand new vehicle. Daihatsu Mira ES 2025. මේක ඇත්තම ලක්ෂ 67මාරකට තමයි දාලා තියෙන්නේ. ඉන්ටීරියර් එක මේ වාහනේ තියෙන මෙන්න මේ විදිහට. ඊළඟට තියෙනවා Nissan Days Highway Star S Hybrid මොඩල් එක. මේකේ මාකට් වැලියු එක දැනට යන්නේ 86මාරක් විදිහට. ඉන්ටීරියර් එක තියෙන මේ විදිහට. පිටිපස්ස ලුක් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. Honda N-Box Custom 2025 මාකට් වැලියු එක දැනට යන්නේ 88මාරක් විදිහට. මේකේ ෆොටෝස් ටික අපි බලමු. පිටිපස්ස ලොක් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. සයිඩ් ප්‍රොෆයිල් එක මෙන්න මේ විදිහට. ඊළඟට තියෙනවා Daihatsu Taft G grade එක. මේ වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එක තියෙන්නේ මේ විදිහට. පිටිපස්සේ ලුක් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ වාහනේ මාකට් වැලියු එක තියෙනවා ලක්ෂ 83මාරක් විදිහට. ඉතින් අද අපි බැලුවේ 2025 2026 zero mileage brand new vehicles වල ජනවාරි මාසයේ මිල ගණන් කොහොමද කියලා. ඉතින් ඒත් එක්කම කියන්න තව පොඩි දෙයක් තියෙනවා. ඉතින් වෙනද වගේම මතක් කරනවා autolens.lk අපේ කම්පැනි එකෙන් ඕගොල්ලන්ට leasing speed draft facilities අපිට ඕගොල්ලන්ට arrange කරලා දෙන්න පුළුවන්.
මේ පෙන්වන කම්පැනිස් 8ෙන්ම ඔයගොල්ලන්ට ලීසින් ෆැසිලිටිස් අපිට කරලා දෙන්න පුළුවන්. වෙන තැන්වල 25000ක් 30000ක් වගේ මුදලක් මේකට ආය කරනවා. අපි ඇත්තටම 100%ක් නොමිලේ තමයි ඔයගොල්ලන්ගේ ගෙදරටම ඇවිල්ලා මේ සේවාව ඔයගොල්ලන්ට ලබා දෙන්නේ. ලීසින් පහසුකමක් හරි ස්පීඩ් ඩ්‍රාෆ්ට් ෆැසිලිටි එකක් හරි ඔයගොල්ලන්ට කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ පල්ලෙහා තියෙන contact number එකට කතා කරලා එහෙම නැත්නම් WhatsApp message එකක් හරි දාලා ඔයගොල්ලන්ට වැඩිදුර විස්තර අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් විශ්වාසවන්ත ලෙස දවසෙන් දෙකෙන් ලීසින් ස්පීඩ් ඩ්‍රාෆ්ට් ෆැසිලිටිස් කරගන්න 100%ක්ම කිසිම charge එකක් නැතුව තමයි අපි මේ සේවාව ලබා දෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඉතින් මේ වගේ ඉස්සරහට වීඩියෝස් ගොඩක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් subscribe කරලා තියාගන්න, follow කරලා තියාගන්න. අපි ආයේ තව වීඩියෝ එකකින් හම්බෙමු.